මට හොඳට මම හොඳම නළුවා හොඳම නිලියන සම්මාන ටික අපේ ගෙදර සම්මාන විතරයි තියෙන්නේ. අපේ අම්මා තාත්තගේ ඉඳලම මම පොඩි කාලේ ඉඳලම මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලම මට සම්මාන රාජ්‍ය සම්මාන හම්බෙච්ච නිලියක් මම. මම තමයි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අර වීඩියෝ එකේ ඉන්නේ. ඒක කොහොමද IVS එකේ ප්ලේ වෙනවා. මම තමයි බොන් කියන්නේ. මගෙන් ඕන තරම් පැසෙන්ජර්ස් ලා is this you? Oh my god, you look so pretty. ඒක සාමාන්‍ය දෙයක් මට. මගෙන් ගොඩක් foreigners ලා මානවා is this you, can I have a picture with you? ඒ කියන්නේ ඒකත් එක්ක ඉඳලා pictures ගන්න because I'm the like ඒ නිසා face of Sri Lankan Airlines වගේ නිසා මම කියන අපේ ගොඩක් ඉන්නවා but still අර ඒ වීඩියෝ එකේ හැම වීඩියෝ එකකම වගේ මම ඉන්නවා. මම එක projects කරා university එකේ. ඉතින් මට university එකෙන් pass out වුණාම එළියට ආවම degree එකක් එක මට degree එකක් විතරක් නෙමෙයි තිබුණේ. මට අර projects වල ඔක්කොම experiences උත් තිබුණා. අන්න ඒක important point එකක්. මොකද සමහරක university ගියම හිතනවා okay first class එකක් මට ගන්න ඕනේ degree එක. paper. ඔව් paper එකේ. ඊට පස්සේ ඉවරයි. දැන් especially engineering වගේ subject එකක මොකක් හරි experience එකක් තියෙන්න ඕනේ. මොකද company වල හැමතිස්සෙම ඉල්ලන්නේ කොහෙද වගේ experience එක. ඔව් මට පේනවා check box එකක් degree එකක් තියෙනවා. හරි. දැන් ගොඩාක් මිනිස්සුන්ට degree එකක් තියෙනවා. ඉතින් කොහොමද මේ competitive field එකක අපි survive වෙන්නේ? අන්න ඒ වගේ මම internship එකක් කරා rocket company එකක Newton Launch Systems කියලා. ඊට පස්සේ මම projects වල experiences උත් තිබුණා. මම ඒව ඔක්කොම මම දැම්ම LinkedIn එකේ. ඒකේ experiences ඔක්කොම දාලා මම rocket එකක් හැදුවා. මෙහෙම යවුවා. මම ඒක publish කරා ඒකේ. ඉතින් මට මාසෙකට විතර පස්සේ මට ඒකේ message එකක් ආවා. ඔයාගේ profile එක මම දැක්කා. මම වැඩ කරන්නේ Jaguar Land Rover එකේ. ඒ company තමයි ඔය Range Rovers, Defenders ඒව හදන company. ඔයාට පුළුවන් ද interview එකකට? Dream Vehicles ලංකාවේ. ඔව්. මේ ඊට පස්සේ මම shock එකක් වගේ වුණා. මේ කොහොමද මෙච්චර ලොකු company එකක් මගේ profile එක දැක්කේ කියලා. ඉතින් කොහොම හරි ඒගොල්ලෝ මගේ profile එක දැක්කා. මොකද ඒ post එක famous වුණා. මගේ කියන්නේ LinkedIn circle එකේ. ඉතින් මං ගියා interview එකකට. ඊට පස්සේ මට දැන් මං එහෙ තමයි වැඩ කරන්නේ Jaguar Land Rover එකේ systems engineer කෙනෙක් හැටියට. මොකද මම develop කරගත්තා ඒවට කියන්නේ transferable skills කියලා. ඒ කියන්නේ එක skill එකක focus වෙන්නේ නැතුව wide variety of skills මම acquire කරගත්තා. මොකද අර ඔක්කොම projects different projects මං කරා. ඊට පස්සේ ඒවෙන් ඔක්කොම experience අරගෙන නිකන් different skills ඒගොල්ලෝ බලනවා. ඒ කියන්නේ overarching knowledge එක කාටද තියෙන්නේ. අර systems engineer කියන්නේ නිකන් broad engineering. එක specific දෙයක් design කරනවා ඒ වගේ නෙමෙයි. දැන් මං වැඩ කරන්නේ Jaguar Land Rover එකේ systems engineer හැටියට. මං cars වල ඔය එක අලුත්ෙන් ඒගොල්ලොන්ගේ එන cars වල මං develop කරනවා ඒගොල්ලන්ගේ features car එකේ ඒ software features කොහොමද එකහුව වෙන්නේ නිකන් integration role එකක් එක. ඔක්කොම කොහොමද එකහුව වෙලා එකට වැඩ කරන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මම දැන් කරන්නේ.